හදන්නට වැහි බින්දුවක් පොළව ගහකොළ විඳි දුකක් දන්නවා නම් මොකද තෙමෙනවා ඔබ මහා වැස්සේ කල්පයක් කියලා. ඔබට ඔබේ සේවාව තුලදී කෙනෙක් ජීවත් කරවන්නට සහයෝගය ලබා දෙන්නට ආධාර කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒක ජීවිතයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඊටාම දුර්ලභ ගණයේ අවස්ථාවක්, වටිනා අවස්ථාවක්. ඒ වෙනුවෙන් තව පත්වීම් ලබා ගන්න. අහලත් ඇති සමහර විට කරුණාත් දියුල්ගෙනගේ සින්දුවක් තියෙනවා. හදන්නට වැහි බින්දුවක් පොළව ගහකොළ විඳි දුකක් දන්නවා නම් මොකද තෙමෙනවා ඔබ මහා වැස්සේ කල්පයක් කියලා. ලස්සන සින්දුවක් අහන්න ඕන ගිහිල්ලා. කියන්නේ මේ වැහි බින්දුවක් හදන්න නිකන් වැහි බින්දුව වැටෙනවා තමයි. නමුත් ඒක හදන්න කොතරම් පරිශ්‍රමයක් මේ මහ පොළව ගහකොළ දරනවාද කියන එක ඔබට අවබෝධයක් ඇති කියලා මම හිතනවා. අපි සෞඛ්‍ය සේවාව පුරුල් කරගෙන යන ආකාරයට මේ බඳවා ගැනීම අපිට අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි වෙනුවෙන් මහන්සි වෙනවා. මේ කණ්ඩායම මහන්සි වෙලා ඔබට අවස්ථාව සලසා දීලා තිබෙනවා. සමගිය පළවෙනි ඉල්ලීම මේ ඔබ ලබා ගන්නා පත්වීමට ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. රේඩියෝග්‍රැෆර්ස්, ස්පීච් තෙරපිස්ට් කියන මේ කණ්ඩායම් දෙකට ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඉහළ වැටුප් වලට යන්න පුළුවන්. දැන් ඒකයි කියලා පත්වීම ලබාගෙන අවුරුද්දක් එකමාරක් ගියාට පස්සේ දාලා යන්න ලෑස්ති වෙන්න එපා. එතකොට මේ අපි රටක් හැටියට ඔබ වෙනුවෙන් කරපු ආයෝජනය, අපි මේ වෙච්ච මහන්සිය සියල්ලම ඇත්තටම අපත යනවා. ඕනනම් ඉතින් කියන්න පුළුවන් ලෝකෙ කොහේ හරි කෙනෙකුට නේද? ලෝකෙ කොහේ රෝගියෙකුට තමයි අපි සලකන්නේ කියලා, ප්‍රතිකාර කරන්න කියලා. අපි ඒකේ ඒ කටයුතු නිරත වෙන්නේ කියලා. නමුත් මතක තියාගන්න අපි වගේ රටක අපි ආර්ථික වශයෙන් සවිමත් වෙමින් ඉන්න රටක, ඊටාම දුෂ්කර අවදීන් පහු කරපු රටක, මේ වගේ රටක ඔබට උපාධියක් ගන්නට වියදම් කරලා ආයෝජනය කරලා දැන් මේ පත්වීමකුත් ලබා දී පුහුණුවක් ලබා දීලා පත්වීමක් ලබා දුන්නාම අඩුතරමේ අවුරුදු 5ක්වත් මෙරට සේවය කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම අමතිවරයා හැටියට මේ වෙලාව බෙන් කරන ඉල්ලීමකුත් වෙනවා. කරුණා කරලා අවුරුදු 5ක් මේ රටේ සේවය කරන්න. ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ අපි අපේ පවතින ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස රාජ්‍ය සේවකෙන්ට යම් ඉහළ වැටුපක් ලබා දෙමින් තිබෙන අවධියක. බෙද අපේ වෘත්ති සමිති නියෝජනය කරන අපේ නෝනාවර මහතුරු ඉන්නවා. එයාගේ කාලයක් තිස්සේ ඉල්ලීමක් තිබුණා. නමුත් අපේ රජය බලයට පත්වෙච්ච ගමන්ම එහෙම ඉල්ලීම් කරලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අවස්ථාවක් නෙමෙයි තිබුණේ. අපේ රජයක් හැටියට කල්පනා කරා රජයේ සේවයේ ඉන්න අයට හොඳ වැටුපක්, මූලික වැටුපක් ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී අපි මූලික වැටුප වැඩිවීමක් කළා. 2026 ජනවාරි වල ඊළඟ කොටස ලබා දුන්නා. 2027 ජනවාරි වල තව මාස කිහිපයක් ගියාට පස්සේ මූලික වැටුපේ ඊළඟ කොටස ලබා දෙනවා. 2027 ජනවාරි වල කෙනෙකුට අතර ලැබීමට නියමිත මූලික වැටුපට අදාළව 25 අප්‍රේල් මාසයේ ඉඳලා අතිකාල අමතර රාජකාරී දීමනා නිවාඩු දින දීමනා ඇතුළු සියල්ල සකස් කළා. සමනය වෙන්නේ නැහැ. වෙනදා වෙන්නේ 2025 අප්‍රේල් වල මූලික වැටුප් වැඩි කරාට පස්සේ 2028 විතර තමයි OT ED PH සකස් වෙන්නේ. නමුත් අපි ඒක අනිත් පැත්ත කරා. සමහර කණ්ඩායම් කිව්ව ඔහොම කරන්න බෑ. එහෙම කොහොමද චක්‍රලේඛ අනුව රෙගුලාසි අනුව කරන්නේ? අතර නොලැබෙන වැටුපකට OT ED PH හදන්නේ කියලාම කරා. දැන් ඒ කවුරුත් රජයේ සේවයේ නිරත වෙන අය ඊට අදාළ දීමනා තමන්ගේ වැටුපට දීමනා හැටි එකතු කරගෙන තමයි ගෙදර යන්නේ. ඒක ලබා දුන්නේ විශේෂයෙන් මූලික වැටුප් වැඩි කරේම ඔබ අතට හොඳ වැටුපක් ලබා දෙන්නත් ඕන. ඒ වගේම ඔබ විශ්‍රාම ගියාට පස්සෙත් ඒ විශ්‍රාම වැටුප ඒක අනුව සකස් වෙන්න ඕන නිසා. ඒ වගේ එක පැත්තේ අනිත් පැත්තේ ඔබ වාසනාවන්තයි. 2016 පස්සේ රාජ්‍ය සේවයට එකතු වුණු අයට විශ්‍රාම වැටුප හිමිකම තිබුණේ නැහැ පෞද්ගලික මාස කිහිපයක් යනකම්. يعني ඔබට අනාගතයේ ඔබ විශ්‍රාම යන දවසක විශ්‍රාම වැටුප හිමිද නැද්ද කියන එක සම්බන්ධයෙන් දෙගිඩියාවක් 2016 පස්සේ ඇති කළා. අපි ඒ තීන්දුව රිවර්ස් කළා. ඒ අනුව මේ සියලු රාජ්‍ය 2016 පස්සේ බැඳිච්ච සියලු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීලා තියෙනවා. තව දේවල් ලබා දෙනවා.
මේ හැම ශේෂ්ඨාංගම ඩිජිටලයිස් වෙනවා. අපි දේශීය විදේශීය පුහුණුවට අවස්ථා වැඩි කරලා තිබෙනවා. අපිට ඕනකම තියෙනවා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක්. ප්‍රමාණය විශාල කරන එක නෙමෙයි වැඩේ. අපි ඉන්න ප්‍රමාණය හරියටම පුරප්පාඩු සහ අපේ අවශ්‍යතාවයන් බඳවා ගැනීම කරනවා. ඉන්න ප්‍රමාණයට හොඳ පුහුණුවක් ලබා දෙනවා. අපි ඩිජිටලයිසේෂන් හඳුන්වා දෙනවා. ඒ සියල්ල මත හොඳ වැටුපක් ලබා දීලා තව වැටුප් වැඩි කරන්න පුළුවන් මේ සේවාව පුළුල් වෙලා අපේ ආර්ථිකය වර්ධනය වෙනකොට. ඒ නිසා ඔබ එන්නේ රාජ්‍ය සේවයට එවැනි අවස්ථාවකදී. ඒ වගේම ඔබ තරුණයන් ජීවිතයේ ගොඩනැගෙන කාලය ගත කරමින් ඉන්න අය ඉතින් අපි ඔබට පත්වීම ලබා දෙනකොට ලබා දෙන්නේ නගරයේ රෝහලක. නේද? නගර කිව්වහම කොළඹ විතරක් නෙමෙයි. ඒක අගනගරේ වුණාට රටේ තව නගර තියෙනවා. අපි ඔබට ඊටාම ඈත ගමක රෝහලක නෙමෙයි පත්වීමක් ලබා දෙන්නේ. ඒ නිසා පළවෙනි පත්වීම ඉඳලම නේද? තමන්ගේ දිස්ත්‍රික්කයේ හෝ තමන්ට සුව පහසු කියලා හිතෙන තැනකම පත්වීම ගන්න බැරි වෙයි. ඒක ඔබට මේක දාලා යන හේතුවක් වෙන්නේ නැහැ.